සුබ දවසක් ඔබට. විශ්ම කිරණ YouTube නාලිකාව නරඹන ඔබ ඉතාම ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. මේෂ ලග්න හිමියන්ට පුදුම හිතෙන කිසි දිනක අහන්න නොලැබුණු සුවිශේෂී කාරණාවක් තමයි මම ඔබට අද කියන්න හදන්නේ. මේෂ ලග්නය කියන්නේ අඟහරු ග්‍රහයට අයිති රාශි දෙකෙන් ප්‍රධානම රාශිය. මුලින්ම කියන්න ඕනේ මේෂ ලග්නයෙන් උපන් ඔබ ඉතා වාසනාවන්ත උද්‍යෝගිමත් නිර්භීත ගති ලක්ෂණ පවතින කෙනෙක් කියන එක. ඕනෑම අභියෝගයකට නොසැලී මුහුණ දීමට හැකියාව මේෂ ලග්න හිමියන්ට තියෙනවා. ඒ වුණාට ඒ නිර්භීතකම වාසනාව උද්‍යෝගය කියන යහපත් කාරණා ටිකෙන් ටික මේ වන විටත් ඔබගෙන් ගිලිහි ගොස් නම් එය නැවත ළඟා කරගන්නේ කෙසේද කියන එක තමයි අද වීඩියෝවෙන් කතා කරන්නේ. මේ වීඩියෝ අවසන් වන තුරු නරඹන්න කියලා මම ඔබට යෝජනා කරනවා. ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වලින් මේෂ ලග්නයට කියන ගුණාගුණ ඔබට ඇහෙන්නේ මේ විදියට. මේෂ ලග්නයෙන් උපන් ඔබ දිරියට යන ගතිය ඇති උසස් අදහස් තියෙන තේජවන්ත පුජ්‍යලෙක්. ක්‍රියාශීලීව ඕනෑම දෙයක් කිරීමේ හැකියාව මේ අයට තියෙනවා. මේ අයට මොනවා හරි දෙයක් ලබා ගන්න හිතුනොත් එය කෙසේ හෝ ලබා ගන්නවා. ඒ වගේම උපායශීලී දක්ෂ යමක් ඉක්මනින් වටහා ගැනීමේ හැකියාව ඇති මේෂ ලග්න හිමියන් නව නිර්මාණ සොයා යමින් කරන කියන සෑම කටයුත්තකින්ම දියුණුව ප්‍රාර්ථනා කරන අය. කිසිම වැඩ කටයුත්තක් අතපසු කරන්න මේ අය ඉඩ සලස්සන්නේ නැහැ. තම මතය ඍජුවම ප්‍රකාශ කරන ඉවසීම කියන එක ටිකක් අඩු, තමාට විරුද්ධ වන කෙනා එක හෙලාම ප්‍රතික්ෂේප කරන ගතිය මොවුන්ගෙන් දක්නට ලැබෙනවා. තමන්ට පක්ෂව සිටින කෙනාට ඊටාම හිතවත් වෙනවා. මේෂ රාශිය අඟහරු හෙවත් කුජ ග්‍රහයට අයිති බැවින් තම සහකරුට හෝ සහකාරියට ඊටාම ලෙන්ගතුයි. ශක්තිමත් දේහයකට හිමිකම් කියන මේෂ ලග්න හිමියන් කෘතගුණ දන්නා අය වෙනවා. තරමක් ආඩම්බර ගතිය ඇති වුවද කෙනෙකුට විපතක් වූ විට නොපැකිලිව ඉදිරිපත් වෙනවා. මොවුන්ගේ දුර්වලතා අන් අයට දැනෙන්නට නොදෙන ලස්සනට අඳින්න පළඳින්න ආසා කරන අය. මේෂ ලග්නයෙන් උපන් අයට නිතර තරහ කේන්ති ගති ඇති වෙනවා. එවැනි කාරණා නිසාවෙන්ම වාද විවාද වලටද පැටලෙනවා. කෙසේ හෝ ඒවයින්ද ජය ලබනවා. නිතර පදිංචිය වෙනස් කිරීමට බොහෝ විට සිදුවන අතර නෑදෑ හිත මිත්‍රාදීන්ගේ උදව් උපකාරද අඩු වෙනවා. මේෂ ලග්න හිමියන්ගේ විවාහය බොහෝ විට ඉක්මන් වෙනවා. අවංක ආදරය දැකුම් කළු පෙනුම හේතු කොටගෙන අති බහුතරයක් දෙනා ප්‍රේම සම්බන්ධතා මතම විවාහ වෙනවා. මේ ආදී වශයෙන් මේෂ ලග්න හිමියන්ට දුක සැප ආදී කාරණා විශාල ප්‍රමාණයක් කියන්න තිබුණත් ලොකු වෙලාවක් ගත වෙන නිසා මෙය ප්‍රමාණවත් කියලා හිතෙනවා. ඔන්න විදියට තමයි ඔයාලට නිතර ඇහෙන්නේ මේෂ ලග්නය ගැන. ඔන්න දැන් තමයි ඔබට සුවිශේෂීම කාරණා ටික දැනගන්න ලැබෙන්නේ. මේෂ ලග්නයෙන් උපන් සෑම කෙනෙකුටම නිතර අහන්න ලැබෙන කාරණා වලින් ටිකක් මම කිව්වේ. මේෂ ලග්නයෙන් ඉපදුණු විවිධ තරාතිරම් වල අය ඔවුන්ගේ නානාවිධ වයස් සීමාවන්ට අදාළව අතීතය වර්තමානය අනාගතය කියන තුන් කලටම සරිලන පරිදි නිවැරදිව තොරතුරු දැනගන්න ආකාරය තමයි දැන් කතා කරන්නේ. එහෙම දැනගන්න නම් අපි මෙන්න මේ කාරණා කෙරෙහි අවධානය යොමු කරන්න වෙනවා. අංශක 360කින් යුක්ත තාරකා වලල්ල තුල මුල් අංශක 30 උදා වෙලා තියෙන වෙලාවක කෙනෙක් ඉපදුනොත් තමයි මේෂ ලග්නෙන් ඉපදුනා කියලා කියන්නේ. මේ අංශක 30 තුලත් අංශක 10ත් 20ත් අතර ඒ කියන්නේ දෙවන දෙර්කාණය පවතින විට ඉපදෙන කෙනාට මේෂ ලග්නයට කියන නියම ගුණාගුණ පිහිටනවා. එහෙමනම් නියම தත්ත්වය දැන ගැනීමට මේෂ ලග්නය විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේෂ ලග්නය වටා පිහිටි ග්‍රහ රටාව. ඒ කියන්නේ රවි චන්ද්‍ර කුජ බුධ ගුරු සිකුරු ශනි රාහු කේතු යන ග්‍රහයින් 9 දෙනා මේෂ ලග්නය උදා වෙලා තියෙන වෙලාවට කෙනෙක් ඉපදුනා මේ ලග්නය වටා තැන්පත් වෙනවා. ඒ ග්‍රහයින්ගේ බලදුබලකම් ප්‍රධාන වශයෙන්ම බලපාන ඔහුගේ අනාගත තොරතුරු සහ සියලු කාරණා දැනගන්න. උදාහරණයක් විදිහට ගත්තොත් උදාහරණ කීපයක් මෙන්න මේ විදිහට කියන්න පුළුවන්. ඔබගේ
ආර්ථිකය ධනය පිළිබඳ ඔබට දැනගන්න අවශ්‍ය නම් කේන්ද්‍රයේ දෙවැන්න ධනස්ථානය 11 වැනි අයස්ථානය එම ස්ථාන දෙක අධිපති ග්‍රහයින් සහ ධනකාරක ගුරු පිළිබඳව පරීක්ෂා කරලා තමයි ඔබට නිවැරදි ඔබගේ ආර්ථික ශක්තිය පිළිබඳව තොරතුරු ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඔබගේ ලෞකික ජීවිතයට අවශ්‍ය සැප සම්පත් ඒ කියන්නේ දේපල ඉඩකඩම් යාන වාහන හිමි කෙනෙක්ද කියන කාරණාව දැනගන්න මේෂ ලග්නෙන් හතරවැන්නාධිපති සඳු සහ ලෞකික සැප සම්පත් අපිට ලබා දෙන සිකුරු සහ භූමිකාරක අංගහරු පිළිබඳව පරීක්ෂා කරලා තමයි ඔබගේ දේපල ඉඩකඩම් යාන වාහන පිළිබඳව තොරතුරු දැනගන්න පුළුවන් වෙන්නේ. ඒතර ඔබගේ අධ්‍යාපනය උසස් අධ්‍යාපනය ආදී කාරණා දැනගන්න අවශ්‍ය නම් කේන්ද්‍රයේ පස්වැන්නාධිපති ඥානකාරක බුධ ගුරු කියන ග්‍රහයින්ගේ බලදුබලකම් පරීක්ෂා කරලා තමයි ඔබගේ අධ්‍යාපන තත්ත්වය පිළිබඳ තොරතුරු ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔබගේ රෝග පීඩා පිළිබඳ තොරතුරු විශේෂ කාරණා දැනගන්න අවශ්‍ය නම් කේන්ද්‍රයේ 6 වැන්නාධිපති සහ රෝගකාරක සෙනසුරු පිළිබඳව පරීක්ෂාවට ලක් කරලා තමයි ඒ තොරතුරු දැනගන්න වෙන්නේ. ඒතර විවාහය ගැන කතා කරනකොට ඔබ හැමෝම දන්නවා 7 වැන්නාධිපති සහ විවාහකාරක සිකුරු ගැන පරීක්ෂා කරලා තමයි විවාහය ගැන කතා කරන්නේ. ඊළඟට ඔබගේ ජීවිතයේ උපතේ සිට විපත දක්වා වූ සියලුම කාරණා ඒ කියන්නේ ඔබගේ ආයුෂ ඔබගේ රැකී ආරක්ෂා පිළිබඳ කාරණා ආදී ඕනම දෙයක් දැනගන්න පුළුවන් මේ කේන්ද්‍රයේ ඔබගේ මේෂ ලග්නයේ වටා ග්‍රහයින්ගේ පිහිටි බලදුබලකම් පරීක්ෂා කරලා. මෙන්න මේ ආකාරයට පරීක්ෂා කරලා තමයි ඔබට අවශ්‍ය නිවැරදි තොරතුරු දැනගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔබ ගත කරන දසා අතුරු දසා විදසා වර්තමාන ග්‍රහචාරය ආදී කාරණා ඉතා සියුම්ව පරීක්ෂා කරලා තමයි මේෂ ලග්නෙන් උපන් ඔබ මොන වගේ තත්ත්වයක්ද දැනට පවතින්නේ කියලා නිවැරදිව කියන්න පුළුවන් වෙන්නේ. අධෛර්යමත් වෙන්න එපා. ඔබට දැනටමත් අයහපත් තත්ත්වයක් නම් ක්‍රියාත්මක වෙන්නේ අයහපත දුරු කරගන්න ආකාරයත් සුබ කාලයක් නම් පවතින්නේ එම සුබඵල වඩා වර්ධනය කරගන්නේ කෙසේද කියන කාරණයක් පිළිබඳව මේ ජ්‍යොතිර්විද්‍යාව නම් වූ උතුම් ශාස්ත්‍රය ලොවට දායාද කරන ලද ඊශ්වරයන්න් වහන්සේලා විසින්ම සඳහන් කරලා තියෙනවා. ඔබගේ මේෂ ලග්න කේන්ද්‍රය නිවැරදිව පරීක්ෂාවට ලක් කරගෙන ගැටලු බාධක ඇතනම් මේවා සමනය කරගෙන ඔබගේ ජීවන ගමන අතිසාර්ථක කරගන්න කියන ඉල්ලීම කරමින් මේ වීඩියෝ ඔබගේ හිත මිත්‍රාදීන්ටද නරඹන්න අවස්ථාව සලසා දෙන්න කියන යෝජනාව කරනවා. ඒ වගේම ඔබට ඔබගේ මේෂ ලග්නය සහ ඔබගේ අවශ්‍ය තොරතුරු ඔබගේ ලග්නයට අවශ්‍ය තොරතුරු විශේෂ කාරණා මොනවා හරි දැනගන්න තියෙනවා නම් අපගේ දුරකථන අංක වලට අමතන්න WhatsApp අංක වලට යොමු කරන්නත් පුළුවන්. අපි නිරන්තරයෙන්ම ඔබට නිවැරදි තොරතුරු ලබා දෙන්න බැඳිලා ඉන්නවා කියන කාරණාව සඳහන් කරමින් ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.